ආයි ළමයිනේ කොහොමද ඔයගොල්ලෝ එකත් එක්ක එකතු වෙන්නේ? මොනවද තියෙන පැන? ගෙඩි තමයි නැත්තේ. අන්න 100ක් දෙනවා. 100ට වතුර දාන්න දෙන්න. 100ට වතුර ඕනේ දාන්න දෙන්න. එක්කෙනෙක් දෙන්න නැති නේද? ඔයා කියන්නේ ඒ ඇයි එතනයි දාන්නේ. ඒකට තෝටියක් තියෙනවා. ගෙඩි නෑ. ගෙඩි නෑ කොහෙද කියන්නේ? ඔයානේ කොස්සේ තියෙනවා. ඉතින් සාමාන්‍ය මොනවද තලිය නෑ. ඒකට එන්න මක්කම ප්‍රතිකාරය කරේ මොනවාරි එකක් තියෙනවද? තියෙනවා නම් ඔයගොල්ලෝ කියන්නේ දෙකක්ම යන්නත්. නාරංග හේනම් ගෙඩි තියෙනවා. එච්චරයි ගෙඩි තියෙන්නේ අපේ ගෙදර. පේර ගෙඩියකුත් තියෙනවා. අවුමිරිසුත් තියෙනවා, ඇඹරෙල්ලත් තියෙනවා. තියෙනවා ගෙඩියන ගමන් තියෙන්නේ කනවා. කෙහෙල් කනකුත් තියෙනවා. තැඹිලි තියෙනවා. තැඹිලි ගෙඩි නෑ. ඒකට දන්නවනම් උගුල්ලෝ මොනවාරි කියන්නේ අපිට ඵලදා වෙන්න ගන්න. ඩ්‍රැගන් ෆෘට් ගහකුත් තියෙනවා ගෙඩි එන්නේ. උගුල්ලෝ දන්නවනම් කියන්න මොනවාරි කරන්න. අඹ ගහකුත් තියෙනවා අඹ ගෙඩි එන්නේ. මා සමගින් මා දෙස බලා ආදරය දැමේදයි සිතා මා සමගින් ජීවිතේ ඔක්කොම ගස් තියෙනවා ගෙඩි නෑ. තැනේවි පතා ගස් තියෙනවා ගෙඩි තරම් ඔබ හින්දාමං ඔබ සොදුරු සීනයකි ගෙඩිත් නෑ දතුත් නෑ. ආච්චිගේ දඩක් නෑ ගෙඩිත් නෑ. නෙහි මුල්ලේට එතෙන්දම යන්නේ නේ. පොඩි ළමෙක් වගේ. හරිසෝ. අච්චිට උදව් කරනවා 100. බොරුවට. මේක පොතා ගන්න. මේ මොනවාද මේකෙස? ඇම්බුල් කෙසෙල්. ඇම්බුල් කෙසෙල්. මේ කොස් ගහකුත් තියෙනවා ගෙඩි නෑ. මොනවාරි ඔයගොල්ලෝ දන්නවනම් අපිට කියන්න ඒකට කරන්න පුළුවන් දෙයක්. අද ඉක්මනින් ගෙඩිය නේද? ගෙඩි එන විදියක් දන්නවනම් ඔයගොල්ලෝ කියන්න ඵලදා වෙන විදියක්. හැමදාම වතුර දැම්මම ගෙඩි එන්නේ. අමින්ගුරු ගස් තියෙනවා. ගම්මි කල තියෙනවා. ඔක්කොම තියෙනවා. ගෙඩි තමයි නැත්තේ. මල් ඔක්කොම තියෙනවා. ගොඩක් තියෙන අල්ලපු ගෙදර. අපිට මෙහෙ නෑ අපේ ගෙදර. මොනවා කරන්නේ? කලින් එක ගහක් තිබුණා ඒක නැතුව ගියා. එතන දෙක තමයි ගෙඩි නැත්තා. නැත්තම් කඩෙන් ගන්න එපේ සල්ලි. කඩෙන් තමයි අපි හැම බඩුවක්ම සල්ලි දීලා ගන්නෙ. ගෙඩිය තියෙන්නේ. ගෙඩි නැති නිසා කෙසෙල් විතරක් ඒ කාලේට කෙසෙල් කැණින් කරනවා අනිත් කාලේට කඩෙන් ගන්නවා. හරිද? කිසි වැඩක් කරන්නේ නෑ. ආච්චි කරත්. 100ට මොකක්ද වෙනස් තියෙන්නේ? බුලත් උයි. ඔය මඩයි ඉතින් 78ට වැඩ කරනවා. අවුරුදු 7ක් වෙනවා. 100ට. ආච්චිට 100ට. 100ට 80 කියලා 6යි. දෙක. තුන් 5යි.
තමයි. ආච්චි බොරුවට කියනවා ડોක්ටර් ටිකින් 72යි කියලා. ඒ උනට 78යි. දැක්කද බනිනවා? දැක්කද බනිනවා ආච්චි? අපි දෙන්නගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. බුදු සරණයි.